පින්නතුනි එක භික්ෂුන් වහන්සේ නමක් සෑමලුව ඇමදලා හරිම ලස්සනට පිළිවෙලට උන්වහන්සේ ඒ මළුව දිහා බලාගෙන බුද්ධ ආලම්බන ප්‍රීතියේ උපදවමින් ඉන්නවා. මාරයා කල්පනා කළා මොහුට ප්‍රීතිය උපදවන්න දීලා බෑ. අරහත්ත්වයට යයිද දන්නේ. කළු වඳුරෙක් වගේ ඇවිල්ලා මළුව පුරාම දුවලා මළුව හැඩි කරලා ගියා. දෙවනි දවසෙත් ඇමදුවා. ගවයෙකු ගෙවෙස් අරගෙන ඇවිල්ලා මළුව දඟලලා මළුවේ ගොම විසි කරලා ගියා. තුන්වෙනි දවසෙත් ඇමදුවා. කකුල් දෙකම කොර වෙච්ච පුජ්‍යලයක් ඇවිල්ලා පාද දෙක ඇදගෙන මළුව වටේම ගිහිල්ලා. තෙරුන් වහන්සේ කල්පනා කළා මේ අහල කිසිම ප්‍රදේශයක මෙහෙම පුජ්‍යලයක් දැකලා නැහැ. අදමයි දැක්කේ. ඒ නිසා උඹ මාරයා නේද කියලා. ඔව් කීවා. තෙරුන් වහන්සේ කල්පනා කළා මගේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිරෙන හිත උඹ විනාශ කළා නම් මං උඹෙන්ම ප්‍රයෝජන ගන්නවා කියලා. මාරයාට කියනවා අහලා තියෙන හැටියට මාරයා කියන්නේ මහ බල සම්පන්න කෙනෙක්. ඔබට පුළුවන්ද බුදුරජාණන් වහන්සේ මවල පෙන්වන්න මට කියලා ඇහුවා. මාරයා කිව්වා ඒ උතුම් රුව ඒ විදිහටම මවන්න නම් බෑ. නමුත් ඊට සමාන යම් රුවක් පෙන්වන්නම් කියලා. හොඳයි කිව්වා. මාරයා රූපේ වෙනස් කරගත්තා බුදුරුවට සමාන. මහතෙරුන් වහන්සේ කල්පනා කළා කෙලෙස් සහිත මාරයා භාග්‍යතුන් වහන්සේගේ රුවෙන් පෙනී හිටිනකොට මොනතරම් ලස්සනද. කෙලෙස් සහිත මාරයා පෙනී හිටිනකොට මේ තරම් ලස්සන නම් නික්ලේශී භාග්‍යතුන් වහන්සේ කොහොම වෙන්නේ නැද්ද? හිතේ ඉපදුන ප්‍රීතියත් එක්කම සව් කෙලෙස් නැති කළා උන්වහන්සේ.